අනේ බොහොම ස්තුතියි ජානකයි. අනේ ඔබ වගේ කෙනෙක් කතා කිරීම මං වගේ ආධුනික පුංචි කලාකරුවෙකුට ලොකු ගෞරවයක්. මම මේ දිරිගන්නන්ට තමයි කතා කරලා ඔයාලගේ කලාකරුවෝ අපේ ගීත ගායනා කිරීම අලුත් ලෝකේ ලොකු දෙයක්. මොකද සමහර වෙලාවට අලුත් කලාකරුවන් ඒවා මතක වෙනවා යුගයේ එක ඔබලා මතක දැනෙන ලොකු දෙයක්. අනික අපේ හිස්ටරි මම ඉස්කෝලේ ගන්නකොට මම නැති කාලේ මම ඇමරිකාවේ ඉන්නේ හිටි පෞගේ කාලේ ඒ කාලේ මගේ පොඩි සුපර්නාගලා කියලා අපේ දුව මට අප්පම කිව්වා. ඒ පිළිබඳවත් ඉස්පැදුපාඩේ මගේ ඉස්කෝලේ පිරිනමන ඔබ දෙපළට තවතවත් දියුණෙන්න දියුණුවපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ව්‍යාපාර ආදී අනික මගේ හොඳ හිතවත් දෙන්නේ කොහොමද ඉඳන් ඉන්නවා අපේ රූපයි ජයසේත් ඇති මහත්තයා අපේ තරණේ හිතවත් යාළුවා අපේ මූලාරම්භයේලා දෙන්න අපි දෙන්න හිතවත් අය කිඳු කියලා අහන්න බැරිුණා මට තාම මම මේ දන්නේ ගෙදරාවේ අර අඳුරේ මහත්තයාගේ නෝනාගේ තාත්තා අන්තරේ මතක කියලා මං ආවේ මේ අන්තිමට එනකොට තමයි මට යනවා දැක්කේ මගේ පෙම්වතුන් ගීතේ ඒ ගීතය අහලා මට සමහර අය බලන්නේ නැහනේ මම නම් කොහොම බලනවා බලලා හොඳ දේවල් ගන්නවා හොඳ දේවල් ගත්තේ මම කතා කරනවා එහෙනම් ඔබට ඔබලාගේ ව්‍යාපාර මේ පදුපාඩි වලින් ගෙන ව්‍යාපාර ආදී ජීවනයේ පාතන ජයන්ජමෙන් පාතක නැවතත් මම මේ ඉස්තුවන්ත වෙන කැමති මගේ උපන්නේ සුප්‍රාර්ථනාකරින් පිළිපද ඔබ පල්ලෙට හොඳයි අනේ මේ මහාචාර්ය සනන්දන්සිරි මැතිතුමනි අපි ඉතාමත්ම ගෞරවය කරනවා ඔබ වැනි බුද්ධිමත් ඔබ වැනි ප්‍රබුද්ධ කලාකරුවෙක් ඇවිල්ලා අපේ වගේ මේ පොඩි අපේ මේ පුංචි පැදුරු පාටියට සුබ පැතීම අපි ඉතාමත්ම ගරු කරනවා ඔබතුමා වගේ අය අපේ මේ මුළු පවුලටමත් අපේ අපි දන්නවා මේ ඔබතුමාගේ දුව ශ්‍රීජාතපුර කැම්පස් එකේ අපේ මේ කසුණිය එක්ක ඉන්නවා අපි ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා නැවතත් දීර්ඝායුෂ ලැබෙන්නට ඕනේ ඔබ වගේ කලාකරුවෝ තියෙන නිහතමානීකම මොකද සමහර කලාකරුවෝ ඇත්තට කිව්වම එවැනි මේ මහාචාර්යවරයෙක් අපිට මේ අවස්ථාවේ කතා කිරීම ඉතාමත්ම ගෞරවයක් අපිට අපි කියන රූපක් සනන්ද සිපාත්‍ය ඔබතුමාට බොහොම ස්තුතියි අපි දෙනවා මතක් කළාට උත්සාහයි සනත් අයියේ බුද්ධිය ගන්න නැතුව නිදි වර්ජිතව අපි මේ කරන නාටකම් දිහා බලාගෙන ඉඳලා අපි වෙනුවෙන් ඔබතුමා කතා කිරීම ගැන අපි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. අපි ආරාධනා කරනවා අපේ මේ කවි කියන මැතිතුමාට එතුමාට දීර්ඝායුෂ සනත්යට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්න කියලා කවියේ. හෙළගී කෙතේ පෙර පිනටම පහළ වුනි සහසක් දූ පුතුන් හට නැන නුවණ දුනි සනත් නන්ද සිරි අතිගරු ගුරුතුමනි ඔබේ සුබ පැතුම අපි පිළිගන්නෙමු බැතිනි. අපි කාල වේලාවේ මදිකමක් තියෙන නිසා අපි ගීත ගායනයෙන් අපි දෙන්නකො අපේ මේ නීතිඥ මහත්මයාට අපේ ඔබේ ගීතේ පොඩි කොටසක් ගායනා කරන්න. දෙවෙනි ගීතේ. मदहोश किए जा मुझे डर कोई पीछे तेरी ओर लिए जा ये शाम मस्तानी मदहोश किए जा मुझे डर कोई पीछे तेरी ओर लिए जा
तेरे पास आती नहीं, होठों पे तेरे कभी प्यास आती नहीं। ऐसा लगे जैसे कि तू हंस के शहर कोई पी जाए, शाम मस्ताई मदहोश दिए जाए मुझे डोर कोई खींचे तेरी ओर भी जाए। right. අපි ඉක්මනින් ආරාධනා කරන අපේ එතුමාට මහින්ද ශ්‍රී උපුල් කලාකාරයාට ගීතයක් ගායනා කරන්න කියලා. right.